ඔබ වහන්සේට ශ්‍රී සන්නස්පත්‍රය පිළිගන්වනු ලබන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු විපක්ෂ නායකතුමන්. මීළඟට විජිනිපත පිළිගැන්වීම. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු අමාත්‍යවර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වත්මන් මන්ත්‍රීවර ගායන්ත කරුණාතිලක මැතිතුන් එය ශ්‍රීමත් මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් ශ්‍රී විජිනිපත ලබාගෙන අභිනව නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට පිළිගැන්වීම සිද්ධ කරනවා ඇති. මීළඟට ප්‍රසාද පූජා. ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවර හිටපු කතානායක ආධිනීතිඥ චාන්දිම වීරක්කොඩි මැතිතුමන්. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු අමාත්‍යවර පියසේන ගමගේ මැතිතුමන්. කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිණී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මැතිණිය. අභිනව නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ඥාතිවර මෙම උත්සව සංවිධාන කටයුතු වල ප්‍රධාන ගිහි අනුශාසක ලෙස ක්‍රියා කරන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවර බන්දුලාල් භණ්ඩාරිගොඩ මැතිතුන්. මීළඟට නිවාස හා නාගරික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සත්‍යානන්ද සුබසිංහ මැතිතුන් අෂ්ට පරිස්කාර පූජාවන් සිද්ධ කරන මොහොත. මීළඟට අභිනව නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ කීඹියල ශ්‍රී සරණංකර පිරිවෙන් කෘත්‍යාධිකාරී ධූරය ඔබවා වදාරනවා. එයට ගෞරව කිරීම වශයෙන් මෙම සම්භාවනීය අවස්ථාවේදී තිලින ප්‍රදානය සිදු කරනු ලබන්නේ පරිවේනාධිපති ශාස්ත්‍රපති තිලක උදාගම ඥානිස්සර ස්වාමීන්ද්‍රයන් වහන්සේ. මීළඟට අනුශාසනය. ශ්‍රී ලංකා රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනේ කෘත්‍යාධිකාරී ගාල්ල විද්‍යාලෝක පිරිවෙනේ පරිවේනාධිපති මහාවංශ සම්පාදක මණ්ඩලයේ සභාපති කොළඹ නාවතොට මුණ ඇතුළු බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක ධුරීන සද්ධර්ම කීර්ති ශ්‍රී දර්ශන විශාරද අවසරයි නම කියන්නට ආචාර්ය අතිගරු අකුරැටියේ නන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ. තවත් විශේෂ තිලින ප්‍රදානයක් තිබෙනවා. මහා විහාර වංශික ශ්‍යාම්පාලි මහා නිකායේ මල්වතු විහාර පාර්ශ්වයේ තල්පේපත්තු ඇතුළු ගාලු පළාතේ උපප්‍රධාන සංඝනායක පදවි ලද ශ්‍රී සන්නස්පත්‍රයේ ප්‍රධානය වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික නිසාන්ත කාර්යවසම් මහතා විසින් මෙම තිලිනය අභිනව නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට පිළිගන්වනවා ඇති. අපේ අතිගරු කුලපති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දැන් අනුශාසනාව පවත්වනවා. මහා විහාර වංශික
ශ්‍යාමෝපාලි මහානිකායේ මල්ලතු විහාර පාර්ශවයේ අනුනායක දුරන්දර ගම්පහ වික්‍රමාරච්චි විශ්වවිද්‍යාලයේ කුලපති දුරන්දර සාහිත්‍ය චක්‍රවර්ති ආචාර්ය නියංගොඩ විජිත්සිරි අනුනායක මාහිමියන් වහන්සේ ප්‍රමුඛ වැඩමවා වදාළ මහානායක අනුනායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ මහා සංඝරත්නයන් අවසරයි විපක්ෂ නායක ජාතික සමගි ජන බලවේගයේ නායක ශ්‍රීමත් සජිත් ප්‍රේමදාස මැතිතුමන් ප්‍රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මහජන නියෝජිතවරුන් එවැගේම අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු සම්භාවනීය පින්වතුනි අද මෙම ප්‍රේමරතන බෞද්ධ මධ්‍යස්ථානාධිපති ගරු කටයුතු උණන්විටියේ ප්‍රේමරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත මල්ලතු මහා විහාරයෙන් උතුම් නායක පදවියක් ගෞරව සම්මාන සහිතව පුද කරන අවස්ථාවේදී කෙටියෙන් නමුත් අනුශාසනයක් කරන්නට ලැබීම මගේ වාසනාවක් කොට සලකනවා. ඇත්ත වශයෙන්ම මේ ප්‍රදේශය ගැන කල්පනා කරනකොට පිළිගැනීමේ කතාවේදී අපේ ප්‍රේමරතන නායකත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ මේ ඉතිහාසය ප්‍රකාශයට පත් කෙරුණා. එසේ නොවේ නම් මේ ප්‍රදේශය උන්වහන්සේ මේ ප්‍රදේශයට වැඩම නොකළා නම් කෙබඳු තත්වයක්ද මේ ප්‍රදේශයට අත්වෙන්නේ කියලා මට කල්පනා වුණා. බද්දගම ඉඳලා ගාල්ලට යනකොට 80 දශකයේ අවසාන කාලේ ඉඳලා අපි උදාගමක් හැටියට තිලක උදාගම කියන නාමපුර අපේ දර්ශනයට දක්නට ලැබුණා. නමුත් ඊට ප්‍රවේශ මාර්ගයක් හෝ හරියාකාරව තිබුණේ නැහැ. උන්වහන්සේ ප්‍රකාශ කළ පරිදි මේ විහාරස්ථානය උදාගම ආරම්භ කරන අවස්ථාවේදී බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තැන්පත් කරලා ආරම්භ කරපු පෙරපාසල පැවතිච්ච ස්ථානය තමයි. පසුගිය දශක දෙකමාරක පමණ කාල පරිච්ඡේදය තුල උන්වහන්සේගේ කැපවීම නිසා මේ විහාරස්ථානය අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් වුණා පමණක් නෙවෙයි මේ ප්‍රදේශයේ මංමාවත් දියුණු වෙලා මේ ප්‍රදේශය ඊටාම සෞම්‍ය සුවබර ගහකොළින් සමන්විත හොඳ පරිසරයක් සහිත ප්‍රදේශයක් බවට ප්‍රතිරූපදේශ වාසයක් බවට පත් කිරීමට පුරෝගාමී වූ මහතෙරුන් වහන්සේ නමක් හැටියටයි මා ප්‍රේමරතන ස්ථවිරයන් වහන්සේ හඳුනගෙන තියෙන්නේ. උන්වහන්සේ වසර 20කට පෙර තමන්ගේ ශරීර අවයවයක් දන් දීලා අර බෝධිසත්ව පාරමිතාව ආදර්ශයෙන් පෙන්눔 කරපු සංඝ පිතෘන් වහන්සේ නමක්. මේ ස්ථානය අනේක විද දුක් කම්කටොළු වලට මුහුණ දෙමින් ශිෂ්‍ය බාලාදීන් තනමින් විහාරස්ථානයේ දියුණු කරමින් විශේෂයෙන්ම දේශපාලනික වශයෙන් සම්බන්ධතා මත වගේම හිටපු ජනාධිපතිවරයෙකුත් මේ ගමට ගෙන්වගෙන කිලෝමීටර් 3මාරක් පමණ වන මහා මාර්ගය සකස් කරලා කාපට් කරලා අද මේ දියුණු තත්වයට පත් කිරීමට උන්වහන්සේට හැකියාව ලැබීමෙන් පෙනෙන්නේ භික්ෂූන් වහන්සේ නමක් පරහිත කාමීත්වයෙන් යුක්තව මහජනතාව වෙත සාසනික කටයුතු සිද්ධ කරමින් කටයුතු කරනවා නම් කොයි ප්‍රදේශයක වුණත් මෙවැනි ඉදිකිරීම් අවුරුදු 25 තුල බලනකොට විශාල කෝටි සංඛ්‍යාත ධනයක් වැය කරලා අද මේ විහාරස්ථානය අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම උන්වහන්සේ සමාජ සේවය වෙනුවෙන් අපකප වෙනවා වගේම ගාලු ප්‍රදේශයේ මහජනතාව විශේෂයෙන් මහා සංඝරත්නය අතරත් ඊ타ත්ම හොඳ සම්බන්ධතාවක් පවත්වාගෙන යමින් මේ ප්‍රදේශයට විශිෂ්ට සේවාවක් සිදු කරන
භික්ෂූන් වහන්සේ නමක් හැටියට කාගෙත් ජනාදරයට පාත්‍ර වෙලා තියෙනවා. ගිංගඟ මිටියාවතෙන් පහළ වෙච්ච මන්ත්‍රීවරුන් අතර වර්තමානයේ බද්දගම ආසනයේ සංවිධායක ධුරය දරන බන්දුලාල් බණ්ඩාරිගොඩ මහත්මාත් ප්‍රේමරතන හිමියොත් ගඟේ එගොඩ මෙගොඩ ජීවත් වුණු සමාජික පිරිසක්. එතුමාගේ සහයෝගයත් ලබාගෙන මේ ප්‍රදේශයට වගේම බද්දගම ආසනය පුරා එතුමාගේ ශක්ති ප්‍රමාණයෙන් විශාල ප්‍රමාණයක් මංමාවත් කාපට් කරලා පාලම් ඉදි කරලා එවැගේම නොයෙක් පළතුරු පැල ආදිය බෙදා දෙමින් උඩා තේවතු සංවර්ධනය කරමින් මේ ප්‍රදේශයට විශාල සේවාවක් සිද්ධ කළා. ඒ වගේම විශේෂයෙන්ම කීඹියල විජේවර්ධනාරාම විහාරස්ත ශ්‍රී සරණංකර පරිවිනස්ථානයේ කෘත්‍යාධිකාරීන් වහන්සේ හැටියට එවැගේම බද්දේගම ශාසන ආරක්ෂක මණ්ඩලයේ කලක් ලේකාධිකාරීන් වහන්සේ හැටියට විශාල අධ්‍යාපනික සහ ආගමික සේවාවක් සිද්ධ කරන්නට උන්වහන්සේට අවස්ථාව සැලසුණා. ඉතින් උන්වහන්සේ වැනි තරුණ ජවය සහිත භික්ෂූන් වහන්සේ නමකට මෙවැනි නායක පදවියකින් නායක පදවියක් ප්‍රදානය කිරීම නිසා උන්වහන්සේට තවත් ශක්තියක් වනවා වගේම නායක පදවිය නිසා උන්වහන්සේ නිසා නායක පදවියත් මනිනා වලයා මනින් අත නිසා මණික බබලනවා මණික නිසා අත බබලනවා වගේ උන්වහන්සේගේ ජීවිතය වගේම මේ ප්‍රදේශයටත් විශිෂ්ට සේවාවක් සිද්ධ කරන්නට හැකියාව ලැබෙනවා කියන එකයි මගේ විශ්වාසය. අද මේ විහාරස්ථානයේ මේ ගොඩනැගිල්ල ඒ වගේම රංවැට සහිත බෝධි ප්‍රාකාරය ආදී විවිධ අංගයන් විපක්ෂ නායකතුමන් අතින් විවෘත කරනු ලැබුවා. ඒ වගේම අද මේ වැසි සමය වුණත් යහපත් කාලගුණයක් මේ මොහොත දක්වා අපට ලැබිලා තියෙන එකෙන් මේ කටයුත්ත සාර්ථක කරගන්නට අවස්ථාව සැලසීලා තියෙනවා. අද මේ අවස්ථාවට අපේ විපක්ෂ නායකතුමා පමණක් නෙවෙයි ගාලු දිස්ත්‍රික්කයේ ඉන්න සියලුම සංවිධායකවරු මෙතන ඉන්නවා. මට නිකන් හිතුණා අද මේ රටේ අනාගතයේ බාර ගන්න ඉන්න පිරිසක් හැටියට පොඩි කාරණයක් මතක් කරන්න. මේ රටේ වසරකට 3,30,000ක් 50,000ක් අතර ප්‍රමාණයක් පාසල් අධ්‍යාපනයට ප්‍රවිෂ්ඨ වෙනවා. ඒ පාසල් අධ්‍යාපනයට ප්‍රවිෂ්ඨ වෙන දරුවන්ගේ పూర్ව ළමාවිය සංවර්ධනය ඉතාමත්ම ප්‍රාථමික අවධියක තමයි මුළු ලංකාවෙම පවතින්නේ. බොහෝ දෙමව්පියන් කැමති වෙන්නේ මොන්ටිසෝරියට යවන්න, ඉලක්කම් උගන්වන්න, හෝඩිය උගන්වන්න, ඉංග්‍රීසි අකුරු උගන්වන්න. නමුත් පරිසරය, සහජීවනය, සමාජානුයෝගය, අසල්වැසියන් සමග කටයුතු කරන්නේ කොහොමද කියන කාරණා පුංචි අවදියේ ඉඳලම දරුවන්ට ඉගෙනීමක් නැහැ. එහෙම පරිසර හිතකාමී සමාජානුයෝගී අධ්‍යාපන දෙන ආයතන වලට ශිෂ්‍යයනුත් අඩු වෙලා තියෙනවා. මේකේ කාරණේ තමයි ඒක නියාමනයක් නැහැ. ඒක රජයෙන් කුඩම්මට බාර දීලා දෙන කටයුත්තක්. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් හොඳට දරුවෝ හදලා දෙමව්පියන්ට බාර දුන්නට පස්සේ පාසල් යනකම් ඉන්නේ කුඩම්ම. ඒ වැඩේ බාර ගන්න කිසිම නියාමනයක් නැහැ. සමහර පෙර පාසල් වල 100 ගණන් දරුවන්ට උගන්වන බව ප්‍රකාශයටපත් වෙනවා. මට එක සැරයක් හැකියාව ලැබුණා පින්ලන්තයේ තියෙන අධ්‍යාපන ක්‍රමය ගැන යම් අදහසක් ලබා ගන්න ඒ රටට ගිය වෙලාවේ ඒ පෙර පාසලක ඉන්න උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව 16යි. පෙර පාසලේ විදුහල්පති first degree plus post graduate MA එකක් තියෙන්න ඕන. ඒ නර්ස් කෙනෙක් සහිත තව ගුරුවරු 3 දෙනෙක් ඉන්න ඕන. අන්න එහෙමයි පෙර පාසල් ඒ රටවල් වල සකස් වෙන්නේ. ඉතින් ඒ පෙර පාසල් වලින් එන දරුවන් අධ්‍යාපනය හොඳින් සකස් කරගන්න නම් අර මූලික පරිසරයට ආදරය කරන
තමන්ගේ සමාජයේ ඉන්න සහෝදරත්වයෙන් ජීවත් වෙන්න පුළුවන්, බෙදා හදාගෙන කටයුතු කරන්න පුළුවන් දරු පිරිසක් ඇති වෙනවා නම් මං හිතන්නේ සමාජයේ මීට වඩා යහපත් වෙනවට අනුමානයක් නැහැ. මේකේ ප්‍රතිඵලය තමයි පසුගිය දවස්වල කුරුණෑගල ප්‍රදේශයේ 10 වෙනි ශ්‍රේණිය ඉගෙන ගන්න ශිෂ්‍යයෝ 7-8 දෙනෙක් තමන්ගේ සම වයසේ දරුවන්ගේ වතුර බෝතලයට වස මිශ්‍ර කළා. ඒ වගේම පෙරදෙනි විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ඉගෙන ගන්න අවසන් වසරේ ඉගෙන ගන්න ශිෂ්‍යයන් ඇතුළු ශිෂ්‍යයන් 6 දෙනෙක් පහුගිය වසර දෙක තුල දිවිනා ගත්තා. ඒ වගේම තව දරුවෙක් කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ ඉගෙන ගන්න මොළය අක්‍රිය වීම නිසා සුව කරන්න බැරි අසනීපයකට පත්වෙච්ච විහංගනා කියන තරුණිය තමන්ගේ අවයව 7ක් ජීවත්ව ඉඳිද්දී මරණයට පත් වෙන්න පෙර ආතුව දන් දීලා අර බෝධිසත්ව ප්‍රතිපදාව පූර්ණේ කරලා තිබුණා. ඉතින් මේවා සාංශාරික දේවල් නිසා වෙන දේවල් වෙන්න පුළුවන්. මුත් අධ්‍යාපනය ගැන කතා කරනකොට ඒ වගේම අපොස සාමාන්‍ය පෙළ විභාගයට ලක්ෂ 5ක් පමණ අයදුම් කරනකොට 30000ක් පමණ සියලුම විෂයන් අසමත් වෙනවා. 3 ලක්ෂයක් පමණ අපොස උසස් පෙළ විභාගයට පෙනී ඉන්නකොට 63ක් මේ සැරේ සාමාර්ථය විශ්වවිද්‍යාලයට බඳවගනු ලබන්නේ 45000කට ආසන්න ප්‍රමාණයක්. ඉතිරි පිරිසට මොකද්ද වෙන්නේ? ඒගොල්ලොන්ගේ වෘත්තිය ත්‍රිවිල් ව්‍යාපාරයේද? එහෙම නැත්නම් ඊට වඩා ක්වොලිෆයිඩ් කරන්න. නැත්නම් යම්කිසි වෘත්තියකට පුහුණුවක් ලබා ගැනීම ප්‍රොමෝට් කරනවද? ඉතින් මම යෝජනා කරන්නේ ගාලු දිස්ත්‍රික්කයේ ඉන්න සංවිධායකවරු, ලංකාව පුරාම ඉන්න තරුණ සංවිධායකවරු මේ පිළිබඳව අධ්‍යයනයක් කරලා මම කියන්නේ ෂැඩෝ කැබිනට් එකක් නම් කරගෙන පිහිටුවලා මේ කොහොමද මේ රටේ වෘත්තීය අධ්‍යාපනය හැඩගස්වන්නේ, කොයි විදිහටද පරිසරය රැකගෙන නිවාස ඉදි කරන්නේ, කොයි විදිහටද කෘෂිකර්මයේ වැඩි අස්වැන්නක් ලබා ගන්න ආදී වශයෙන් විවිධ විෂයන් පිළිබඳව ඒවා විවිධ ක්ෂේත්‍රවලට යොමු කරවලා ඒගොල්ලන්ට හෝම්වර්ක් දුන්නොත් මම හිතන්නේ ඉදිරි පාලනයේ වගේම රටටත් යම්කිසි සෞභාග්‍යමත් තත්වයක් උදා කරගන්නට හැකි වේ කියන කාරණයක් සිහිපත් කරමින් මේ අවස්ථාවේදී දීර්ඝ වශයෙන් අනුශාසනා කරමින් ඔබගේ කාලය ගන්නට කල්පනා කරන්නේ නැහැ. අභිනව නායක පදවි ප්‍රාප්ත ගරුකටයුතු උණන්විටියේ ප්‍රේමරතනාභිදාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට උන්වහන්සේගේ ලෝක ශාසනික සේවාවන් ඒ වගේම ජාත්‍යන්තර සේවාවන් තවදුරටත් සිද්ධ කරගෙන යාමට ආයුරාරෝග්‍ය ආදී සම්පත් සැලසේවායි කියන ආශංසනෙන් ඔබ හැමට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් මගේ කෙටි අනුශාසනාව සමාප්ත කරනවා. ඔබ වහන්සේට ගෞරවනීය නමස්කාර පූර්වක ස්තුතිය දෙපා නැමද මේ මොහොතේදී පිළිගනිමින් බද්දේගම තිලක උදාගම ශ්‍රී ප්‍රේමරතන බෞද්ධ මධ්‍යස්ථානය, පෙඩ්රුඩ්වත්ත ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරය යන උභය විහාරාධිපති දෝරන්දර, කීඹියල ශ්‍රී සරණංකර පිරිවෙන් අධ්‍යක්ෂක දෝරන්දර, බද්දේගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ හිටපු ලේකකාධිකාරී, සමස්ත ලංකා සාම විනිසුරු, සද්ධර්ම කීර්ති ශ්‍රී ශාසන සෝබන පණ්ඩිත, එවැගේම තල්පේ පත්තුව ඇතුළු ගාලු පළාතේ උපප්‍රධාන සංඝනායක, ප්‍රවචන කීර්ති ශ්‍රී සරණංකර හේමසාර දෝරන්දර, අතිපූජ්‍ය උණන්විටියේ ප්‍රේමරතන නායක ස්වාමීන් වහන්සේගේ පිළිගැනීමේ පුණ්‍යෝත්සවය සමගින් ඔබ අප මේ මොහොතේ ඒකාත්මික වී සිටින්නේ. මේ මහා පුණ්‍යෝත්සවය සාර්ථක කර ගන්නට අපගේ සුහද ආරාධනාව පිළිගෙන අපත් සමගින් මේ මොහොතේදී සම්බන්ධ වී සිටිනවා ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය ගරු ගායන්ත කරුණාතිලක මැතිතුමන්, ඒ වගේම ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය අධිනීතිඥ ගරු චන්දිම වීරක්කොඩි මැතිතුමන්, ඒ වගේම කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රණී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මැතිණිය, ඒත් එක්කම සත්‍යානන්ද සුබසිංහ මැතිතුමා, ප්‍රියන්ත මායාදුන්නේ මැතිතුමා, ඒ වගේම නවරත්න මාර්සිංහ මහතා, නවරත්න මාර්සිංහ මැතිණිය, ඒත් එක්කම විශේෂයෙන්ම මේ උත්සව සභාව ආරම්භය කරාට පසුව අපත් සමග සම්බන්ධ වුණා ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය ගරු පියසේන
ගමගේ මැතිතුමන් ඒත් එක්කම ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමන්ගේ ආසන සංවිධායකවරුන් වන ජයන්ත ජයවීර මැතිතුමන්, විජේපාල හෙට්ටිආරච්චි මැතිතුමන්, අපේ හිතවත් ආනන්ද අබේවික්‍රම මැතිතුමන්, ඒ වගේම රවි කලන්සූරිය මැතිතුමන්, ගයාන් ගිනිගේ මැතිතුමන්, සුමනසිරි ලියනගේ මැතිතුමන්, මංජුල ලියනගේ මැතිතුමන් වගේම සියලුම ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමන්ලා, තුමියන්ලා, අපේක්ෂකතුමන්ලා, තුමියන්ලා ඇතුළු සම්භාවනීය අමුත්තන් අපි මේ මොහොතේදී නැවතත් ආදරෙන් මතක් කරමින් මීළඟට අවස්ථාව ලබා දෙන්නටයි සූදානම් වන්නේ. මේ මහා පුණ්‍යෝත්සවය සාර්ථක කර ගන්නට අපගේ ආරාධනාව පිළිගනිමින් මේ අවස්ථාවට සම්බන්ධ වී සිටින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු විපක්ෂ නායක, බුද්ධ ශාසනය වෙනුවෙන් අතිවිශාල දැවැන්ත ශාසනික මෙහෙවරක් ඉෂ්ට සිද්ධ කරමින් ආදරණීය ජනතා ගමනක නියැලෙන ආදරණීය විපක්ෂ නායකතුමන්ට ශාසන දීපන අභිමානී ශ්‍රී ලංකා ජනරංජන ශාසන කීර්ති ශ්‍රී දේශාභිමානී ශ්‍රී ලංකා ජනරංජන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු විපක්ෂ නායකතුමනි සජිත් ප්‍රේමදාස මැතිතුමනි, ඔබතුමාටයි ගෞරවයෙන් යුතුව ආරාධනාව මේ උත්සව සභාව ආමන්ත්‍රණය කරන්නට. මල්වතු මහා විහාර පාර්ශ්වයේ ශ්‍රීමත් අනුනායක සාහිත්‍ය චක්‍රවර්ති අග්ගමහා පණ්ඩිත සද්ධම්ම ජෝතික ධජ ගම්පහ වික්‍රමාරච්චි වෛද්‍ය විද්‍යාලයේ කුලපති ආචාර්ය අතිගරු නියංගොඩ ධර්මකීර්ති ශ්‍රී සංඝරක්කිත විජිතසිරි පිධාන අනුනායක මාහිමිපාණන් වහන්සේ, රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනේ කෘත්‍යාධිකාරී ගාල්ල විද්‍යාලෝක පිරිවෙන් විහාරාධිපති මහාවංශ සම්පාදක මණ්ඩලයේ සභාපති කොළඹ නව තොටුමන ඇතුළු බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී දර්ශන විශාරද ආචාර්ය අතිගරු අකුරැටියේ නන්ද නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ, අමරපුර ශ්‍රී සද්ධම්ම යුක්තික නිකායේ මහානායක කළුවැල්ල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති අතිගරු කණුමුල්දිනියේ චන්ද විමල නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා ලේකකාධිකාරී ශ්‍රී ලංකා ප්‍රාචීන භික්ෂු විද්‍යාලයේ මහෝපාද්‍ය රාජකීය පණ්ඩිත දර්ශනපති අතිගරු බලපිටියේ සිරි සීවලී නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ, බද්දේගම ගණේගම දුටුගැමුණු රජමහා විහාරාධිපති ගාලු ගඟබඩ පත්තුව වැල්ලබඩ පත්තුව හා කඩවත් සතරේ ප්‍රධාන අධිකරණ සංඝනායක විශ්‍රාමික පරිවේනාධිපති උපාධ්‍යාය අතිගරු වැලිවිටියේ සුමන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ, ඒ වගේම අද දින ඉමහත් ගෞරවයට පාත්‍ර වෙන බද්දේගම තිලක උදාගම ශ්‍රී ප්‍රේමරතන බෞද්ධ මධ්‍යස්ථානය, ෆෙඩ්රුවත්ත ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරය සහ උභය විහාරාධිපති කීමියල ශ්‍රී සරණංකර පිරිවෙන් අධ්‍යක්ෂක සාමවිනිසුරු ගරු උනන්විටියේ ප්‍රේමරතන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ වැඩමවා වදාළ ත්‍රිනිකායික ගෞරවනීය වන්දනීය පූජනීය මහා සංඝරුවනින් අවසරයි. ඒ වගේම සහභාගී වී සිටින අනෙකුත් ආගමික පියතුමන්ලා නායකවරුන්ගෙන් අවසරයි. ගරු ගායන්ත කරුණාතිලක මැතිතුමනි, ගරු චන්දිම වීරක්කොඩි මැතිතුමනි, ඒ වගේම මේ බල ප්‍රදේශයේ බහරව කටයුතු කරන ගරු බණ්ඩුලාල් බණ්ඩාර
ගොඩ මැතිතුමනි, හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මැතිණියනි, ඒ වගේම ගාලු දිස්ත්‍රික්කයේ ගරු සංවිධායකවරුන් සුමනසිරි ලියනගේ, රවි කලන්සූරිය, ඒ වගේම විජේපාල හෙට්ටිආරච්චි, ආනන්ද අබේවික්‍රම, පියසේන ගමගේ, ජයන්ත ජයවීර, ගයන් ගිනිගේ, කනිෂ්ක ලැනරෝල්, මංජුල ලියනගේ, ඒ වගේම මායාදුන්න ලේකම්තුමා, නිවාස අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු දායක සභාවේ පින්වත් සමාජික සමාජිකාවන් ඔබ සෑම සිළු දෙනාගෙන්ම අවසරයි. අද දින අපේ ගෞරවනීය උනන්විටියේ ප්‍රේමරත්න නායක මාහිමිපාණන් වහන්සේගේ ශාසනික සේවාව, ආගමික සේවාව, සමාජ සේවාව අගයමින් එම සේවාව තවදුරටත් ශක්තිමත් කිරීම උදෙසා මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ ගෞරවනීය මහානායක මාහිමිපාණන් වහන්සේගේ යෝජනාවක් පරිදි උපප්‍රධාන සංඝනායක පදවිය පූජා කරන මේ අවස්ථාවට සහභාගී වන්නට ලැබීම ගැන අපි බෙහෙවින් සතුටු වෙනවා. අද මේ අවස්ථාව මම හඳුන්වන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පූජාච පූජනීයානං සංකල්පය. විදිය යුත්තා පුදන ඒ සංකල්පය තවදුරටත් මහ පොළොවේ යථාර්ථයක් බවට පත් කරමින් අති විශිෂ්ට ආගමික ශාසනික සමාජ සුබසාධන සේවාවක් ඉටු කරපු, ඒ වගේම වර්තමානයේ ඉටු කරන මේ උනන්විටියේ ප්‍රේමරතන නායක ස්වාමීන් වහන්සේට තවදුරටත් වැඩිපුර ශක්තියක් ලැබෙමින්, වැඩිපුර කැපකිරීමක් අදිෂ්ඨානයක් තුල ඒ කරගෙන විශිෂ්ට සේවාව ඉදිරියට කරගෙන යන්නට අප සියලු දෙනාගේම ආශිර්වාදය උන්වහන්සේට පුද කරනවා. මේ විහාරස්ථානයේ ආරම්භ වෙනකොට පුංචි ශාලාවක්, පුංචි පැල්පතක් පමණයි තිබුණේ. මේ භූමි භාගයේ තුල කළුගල් සම්පතක් තිබුණා. නමුත් නායක ස්වාමීන් වහන්සේ මේ බල ප්‍රදේශයේ යෞවන සම්පතත් එකතු කරගෙන පුරන් භූමියක්, ශාස්ත්‍රීය විමක්, දහම් දැනුම, දහම් සුවඳ ව්‍යාප්ත කරන හොඳ ආගමික සිද්ධාස්ථානයක් නිර්මාණය කරන්නට යෙදුණා. වචනේ පරිසමාප්තාර්ථයෙන්ම අපේ නායක ස්වාමීන් වහන්සේ සත්ගුණවත් ගුණාංගයන් වලින් සපිරි නායක ස්වාමීන් වහන්සේ නම. ගිහියන් හෝ පැවිද්දන් අතර තමන්ගේ ශරීරයේ ඉන්ද්‍රියයන් තවත් කෙනෙකුගේ ජීවිතය සුරක්ෂා කිරීම වෙනුවෙන් පරාර්ථකාමීව ස්වේච්ඡාවෙන් පූජා කරයි කියන කතාව මම නම් මෑත කාලේ අහලා නැහැ. මම අහලා තියෙනවා
ඉන්ද්‍රියයන් මුදලට අලෙවි කිරීමේ වැඩපිළිවෙළවල් ගැන. නමුත් ස්වේච්ඡාවෙන් තමන්ගේ ශරීරයේ ඉන්ද්‍රිය තවත් ජීවිතයක් බේරා ගැනීම සඳහා කැප කරයි කියන මේ මහා උතුම් පින්කම ඒක ඇත්ත වශයෙන්ම අතිශයින්ම පුණ්‍යවන්ත ක්‍රියාවක්. බොහොම දුර්ලභ ක්‍රියාවක්. පෘථග්ජන අපි බොහෝ විට නොකරන ක්‍රියාවක්. ඒ ක්‍රියාවෙන්ම පිළිඹු වෙනවා අපේ නායක මාහිමිපාණන් වහන්සේගේ චරිතය. වැඩපිළිවෙල. ක්‍රියාදාමය. ඒ වගේම අද මේ ශාලාව ගොඩනැගීම උදෙසා නායක ස්වාමීන් වහන්සේත් සමග ඉතාමත්ම සමීපෙන් කටයුතු කරන අපේ බන්දුලාල් බණ්ඩාරගොඩ මැතිතුමා ලොකු මූල්‍ය අනුග්‍රහයක් ලබා දී ලොකු කැපකිරීමක් කරලා නායක ස්වාමීන් වහන්සේගේ ඒ විශිෂ්ට ආගමික සේවාවට අත්වලක් වීම අපි හැමදෙනාගේම සතුටට කරුණා. දැන් අද අපේ රටේ අලුත්ම මතයක් ගොඩනගාගෙන යනවා මේ විහාරස්ථාන දියුණු කිරීම ඒ තරම් වැදගත් දෙයක් නොවේ කියන එක. දැන් මට මතකයි මේ මෑතකදී මගේ තිබුණ හිතේ පොඩි ආසාවක් පළවෙනි වටේට චෛත්‍ය 25කුත් දෙවෙනි වටේට චෛත්‍ය 100කුත් තුන්වෙනි වටේට චෛත්‍ය 10කුත් ඉදි කරා. රජයේ මුදල් වලින් නෙවෙයි ආණ්ඩුවේ සල්ලි වලින් නෙවෙයි ඒක විවිධ දානපතියන්ගේ පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර ලබාගෙන. ඒක මගේ කැමැත්ත. ඒක මගේ මතය. මම ආරාධනා කරනවා තමුන්වන්සේලාට පුළුවන් නම් සමාජ මාධ්‍ය වලට ගිහිල්ලා බලන්න. ඒ වෙනුවෙන්ම ඒ ව්‍යාපෘතියට පහර ගහන්න YouTube සාකච්ඡා කීයක් ක්‍රියාත්මක වුණාද? ඒක මගේ අයිතිය. මගේ මානව අයිතිය. අන්න මම රජයේ බදු ගෙවන්නන්ගේ සල්ලි උපයෝගී කරගෙන රාජ්‍ය ආදායම උපයෝගී කරගෙන සීමිත සම්පත් උපයෝගී කරගෙන ඒ වගේ කර්තව්‍යයක් කරා නම් යමකට කියන්න පුළුවන් නෑ මෙහෙම නෙවෙයි මේිට වැඩිය වෙනස් ආකාරයකට කරන්න කියලා. දැන් ඔක්කොටම තියෙන අමාරුව තමයි රජයේ මුදල් වලින් නොව වෙනත් සම්පත් උපයෝගී කරගෙන මෙවන් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සිංහල බෞද්ධ බහුතරයක් ජීවත් වෙන අපේ රටේ සමහර බෞද්ධයින්ටත් ඔළුව එකක් කුමක් වෙලා තියෙනවා. මේ කුහකකම තුල කිසිදාක සම්බුද්ධ ශාසනය සුරක්ෂා කරන්නට අවස්ථාව ලැබෙන්නේ නැහැ. පහුගිය කාලේ බෞද්ධකම මොනවටද පාවිච්චි කරේ? මොනවටද පාවිච්චි කරේ? රටේ ජනාධිපති වෙන්න. රටේ අගමැති වෙන්න. රටේ රාජ්‍ය බලය ලබා ගන්න. එහෙම විය යුතු නැහැ. අපේ රටේ අති උත්තරීතර නීතියේ බොහොම පැහැදිලිව සඳහන් වෙලා තිබෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ බුද්ධ ධර්මයට බුදු සසුනට සුවිශේෂී තැනක් හිමි වෙනවා. හැබැයි ඉතින් ඔක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වුණාට මදි. ඒක ක්‍රියාවට නංවන්නට ඕන.
එලෙස එසේ රටේ උත්තරීතර නීතියේ තිබුණත් රටේ නායකයා ප්‍රමුඛ අනිත් හැමෝම උත්තරීතර නීතියත් කඩනවා. අපේ රටට බුදුදහම වැඩම කරපු ඒ උත්තරීතර පුදබිමේ විදුලිය කප්පාදු කරා. දිමුලාගල ආරණ්‍ය සේනාසනේ විදුලිය කප්පාදු කරා. තවත් ආගමික සිද්ධාස්ථානවලට බෞද්ධ ආගමික වගේම අනෙකුත් සිද්ධාස්ථානවලට රෙඩ් නෝටිස් යවනවා. රතු නිවේදනය යවනවා. ඒතර මොකක්ද මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ බුදුදහමට මුල් තැනක් ලබා දෙනවයි කියන වගන්තියෙන් ඇති ඵලේ හොඳට මතක තබා ගන්න. කයිවාරු බෞද්ධයෙක් වෙන්න පුළුවන්. ප්‍රායෝගික බෞද්ධයෙක් වෙන්න පුළුවන්. රටට අවශ්‍ය ප්‍රායෝගික බෞද්ධකම. අපි ප්‍රායෝගික බෞද්ධයෝ. අපි කිසිම දවසක අපෙන් ඉටු විය යුතු ආගමික සේවාව අපි පාවිච්චි කරන්නේ නැහැ දේශපාලන ඉලක්ක සම්පූර්ණ කරගන්න. ඒ වගේම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කරලා තිබෙනවා අනෙකුත් ආගම් වලට ඒ ලබා දිය යුතු රැකවරණයේ ආරක්ෂාව ලබා දෙන්න ඕන. මේ සංහිඳියාව, මේ එකමුතු භාවය, මේ ජාතීන් අතර ආගම් අතර තියෙන සාමකාමී පරිසරය, එතකොට තමයි ජාතික ආරක්ෂාව සුරක්ෂා වෙන්නේ. රට වටේ වඳ කොත්තු කිය ගියාම, වඳ සැත්කම් කිය ගියාම ජාතික ආරක්ෂාව සුරක්ෂා වෙනවා. වෙනත් ජාතීන් වෙනත් ආගම් ඒවට පහර ගහලා ඒව කොන් කරලා සමගිය වෙනුවට ජාතික අසමගිය නිර්මාණය කරලා ඒ තුලින් තමන් ජීවත් වන රටේම රට කෙරෙහි වෛරය ව්‍යාප්ත කරලා ජාතික ආරක්ෂාව සුරක්ෂා වෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ නම් තියෙනවා ඒකීය ස්වෛරී නිදහස් නිවහල් දේශපාලන නිදහස තියෙන භෞමික අඛණ්ඩතාවයේ තියෙන ඔයවා තියෙනවා කොලේ. ඒක කොලේකට සීමා වෙලා හරියන්නේ නැහැ. මේ රටේ ඒකීය භාවය, මේ රටේ ස්වෛරීත්වය, මේ රටේ භෞමික අඛණ්ඩතාවය නොකඩුණු නොබෙදුණු රට, එකට තියෙන රට, ජාති ආගම් කුලමල පන්ති පක්ෂ හෝ වෙනත් ભેද බිඳවීම් වලින් තොරව හැම ශ්‍රී ලාංකිකයෙකුගේම හදවතේ තියෙන්නට ඕන. අන්න එතකොට තමයි රට රැකෙන්නේ, රට ආරක්ෂා වෙන්නේ, රට සුරක්ෂා වෙන්නේ. අන්න ඒ නිසා විශේෂයෙන්ම අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනාවේ බොහොම වැදගත් කාරණාවක් ඉදිරිපත් කරා පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳව. දැන් බලන්න ඕනම ළමා වෛද්‍ය විශේෂඥවරයෙක් කියයි කෙනෙකුගේ මොලේ වර්ධනය 70%ක් සිදු වෙන්නේ ඉපදුණු දවසේ සිට අවුරුදු 5 දක්වා. ඕනම පීඩියාට්‍රිෂන් කෙනෙක් කියයි, ඕනම ළමා වෛද්‍ය විශේෂඥවරයෙක් කියයි. ඒක විද්‍යාත්මක සත්‍යයක්. හැබැයි ගරුනායක ස්වාමීන් වහන්සේ දරුවගේ මොලේ 70%ක් වර්ධනය වෙන වසර වයස අවුරුදු 5 දක්වා කාලය තුල අපේ රටේ විධිමත් මුල් ළමා විය අධ්‍යාපනයක් නැහැ. දැන් මට පුළුවන් හෙට බද්දේගමට ඇවිල්ලා පෙර පාසලක් පටන් ගන්න. කිසිම නියාමනයක් නැහැ. කිසිම අධීක්ෂණයක් නැහැ. කිසිම විෂය නිර්දේශයක් නැහැ. මුදල් බලය තියෙනවා නම්, දේශපාලන බලය තියෙනවා නම්, ධන බලය තියෙනවා නම් තනක් ගත්තා, පෙර පාසල පිහිටෙව්වා, හිතු මතේට මුදල් අය කරගත්තා, පෙර පාසල පවත්වාගෙන ගියා.
එතකොට දරුවෙකුගේ එහෙම නැත්නම් පුද්ගලයෙකුගේ මොලේ වර්ධනයෙන් 70%ක් සිදුවෙන වයස අවුරුදු 5 දක්වා කාලය තුල මේ පළවෙනි අධ්‍යාපන කාලයේ කවදද? අවුරුදු 3 සිට 5 දක්වා. පෙර පාසල් අධ්‍යාපනය. අවිධිමත්. පටන් ගැන්මෙදිම වැරදි. ආරම්භයේම වැරදි. අපේ රජයක් තුල අනිවාර්යෙන්ම පෙර පාසල් අධ්‍යාපනය විධිමත් කරනවා. ශ්‍රී ලාංකීය පුරවැසියෙක් පමණක් නෙවෙයි ගෝලීය පුරවැසියෙක් බිහි කිරීමේ ගමන මුල් ළමාවිය අධ්‍යාපනයෙන් අපි ආරම්භ කරනවා. ඒ යුතුයකම අපි ඉෂ්ට කරනවා. ඒ වගේ මම මේ ස්ථානයට මේ පූජනීය ස්ථානයට පැමිණෙන්නට පෙර අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් රත්ගම බල ප්‍රදේශයේ ආගමික වැඩසටහනක් ක්‍රියාත්මක වුණා. එතනට වැඩම කර සිටියා ලංකාවෙම ශාසනාරක්ෂක බල මණ්ඩලවල ලංකාවෙම ලේකකාධිකාරී නායක ස්වාමීන් වහන්සේ අනුරුද්ධ නායක ස්වාමීන් වහන්සේ. උන්වහන්සේගේ අනුශාසනාවේ කියනවා ශාසනාරක්ෂක බල මණ්ඩල කොට්ටාස 326ක් තියෙනවා. ඒ ශාසනාරක්ෂක බල මණ්ඩල බල ප්‍රදේශවල ඒ පවත්වන විභාගයේ වැඩපිළිවෙලට රජයෙන් දෙන්නේ රුපියල් 15000යි. මොන විහිළුවක්ද? මේ බෞද්ධ බහුතරයක් ජීවත් වෙන රටේ මං අහන්නේ මේ ලැජ්ජ නැද්ද? ඉතින් මම නායක ස්වාමීන් වහන්සේට කිව්වා දැන් ඕක ආණ්ඩුවෙන් කරෙන්නේ නැහනේ. ඕක ජනාධිපතිගෙන් කරෙන්නේ නැහැ, අගමැතිගෙන් කරෙන්නේ නැහැ, බුද්ධ ශාසන ඇමතිගෙන් කරෙන්නේ නැහැ. මං කිව්වා අපි අපේ සසුනට අරුණ වැඩසටහනින් හෝ යම් අමතර උදව්වක් අපි මේ වෙලාවේ කරන්නම් කියලා. දැන් බලන්න. කයිවාරු බෞද්ධකමයි ප්‍රායෝගික බෞද්ධකමයි අතර වෙනස. අද එක්තරා පළාතක මම පළාතේ නම කියන්න යන්නේ නැහැ. විහාරස්ථාන 400ක් වැහිලා ගිහිල්ලා. 400ක් පළාතක. අපි අනිවාර්යෙන්ම මේ ආගමික සිද්ධාස්ථාන වලට විශේෂයෙන්ම ඌන සම්පත් විහාරස්ථාන වලට ඒ වගේම ආගමික සිද්ධාස්ථාන වලට ඒ ස්වාධීනව ආදායම් මාර්ගයක් ලැබෙන වැඩපිළිවෙලක් අපි සකස් කරන්නට ඕන. මට මතකයි මීට අවුරුදු කිහිපයකට පෙර විපක්ෂයේ ඉන්නකොට මම යෝජනා කරා මේ සම්පත් ඌනතාවෙන් පෙළෙන විහාරස්ථාන වලට අපි කුමුරුවක් කර ප්‍රමාණයක් පරිත්‍යාග කරමු. ස්වාධීන ආදායම් මාර්ගයක් විහාරස්ථානෙට ලැබෙන. ඒකට විහාරස්ථානයේ ශක්තිමත් වෙනවා. දහම් පාසල ශක්තිමත් වෙනවා. ආගමික වැඩ කටයුතු ශක්තිමත් වෙනවා. ඉතින් මම අහුව බුද්ධ ශාසන ඇමතිතුමාගෙන් එහෙම දෙයක් කරන්න පුළුවන්ද කියලා. මොන පිස්සුද ඒව මිනිස්සුන්ට බෙදන්න තියෙන ඉඩම් කියලා කිව්වා. මට මතකයි ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් ගාමිණී දිසානායක මැතිතුමා මහවැලිය හදනකොට මගේ පියාණන් ගම්මුදා වැඩසටහන් කරනකොට හැම ගම්මුදා භූමියකම හැම මහවැලි ජනපදයකම විහාරස්ථානයකට නිකම් භූමියක් නෙවෙයි ගොඩ ඉඩමත් සමග මඩ ඉඩමකුත් ලබා දුන්නා. මොකද ඒකේ සංකල්පේ පිටුපස තියෙන්නේ මේ විහාරස්ථාන පද්ධතිය ශක්තිමත් කරන්නට ඕන. ඒ වගේම අනෙකුත් ආගමික සිද්ධාස්ථාන ශක්තිමත් කරන්නට ඕන. මේ ආගමික සිද්ධාස්ථාන දැනුමේ කේන්ද්‍රස්ථාන බවට ක්‍රියාත්මක කරලා නව තාක්ෂණය, තොරතුරු තාක්ෂණය, පරිගණික තාක්ෂණය ඔය දැන් ලොකුවට කතා කරන ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් විවිධ තියෙන නව තාක්ෂණ ක්‍රමවේද ඔග්මෙන්ටඩ් රියැලිටි කියයි, වර්චුවල් රියැලිටි කියයි, බිග් ඩේටා කියයි, මැෂින් ලර්නින් කියයි, ඩේටා සයන්ස් කියයි. මේ ආගමික සිද්ධාස්ථාන තුල
ඒ නව තාක්ෂණය අපේ රටේ තාරුණ්‍යයට සිසුවියන්ට ලබා දෙන වැඩසටහන අපි අනාගතයේදී ආරම්භ කරනවා. ඒක පැත්තකින් විහාරස්ථාන සහ අනිකුත් ආගමික සිද්ධාස්ථාන හරහා ශිෂ්ට සම්පන්න සුචරිත වූ ජන සමාජයක් ගොඩනැගීම උදෙසා ඒ ආගම් වලට කේන්ද්‍රීය වූ දහම් පණිවිඩය ලබා දීමත් අනෙක් පැත්තෙන් නව තාක්ෂණයේ ඔස්සේ උසස් අධ්‍යාපනයෙන් ඉහළට යෑමත් ක්‍රියාත්මක කරන ඒ මධ්‍යස්ථාන බවට අපි අනිවාර්යෙන්ම අපේ රජයක් තුල මුල පුරනවා ඒකාන්තයි. ඒ වගේම මේ රට හදන්නට නම් රට හැදෙන්නට නම් අපිත් හැදෙන්න ඕනවට වැඩිය ඔය අනුන්ගේ ක්‍රියාකලාපය අනුන්ගේ රළු පරළු වචන ඒව ගැන වැඩි අවධානය යොමු කරන්න අවශ්‍ය නැහැ. තමන්ගේ යුතුයකම ඉෂ්ට කරන්නට ඕන. තමන් රටට අගයක් එකතු කරන්නට ඕන. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිබෙනවා නපරේසං විලෝමානී නපරේසං කතාකතං අත්තනෝව අවෙක්කේය කතානිය කතාංච. අනුන්ගේ රළු පරළු වචන අනුන් කළ නොකළ දේ නොව තමන් කළ නොකළ දේ ගැන අවධානය යොමු කරන්න. ඉතින් තමන් කරන දේවල් ඉස්සරහට ගන්න තමයි ඔය ජනාධිපතිකම් අගමැතිකම් මැති ඇමතිකම් ලැබෙයිද නැද්ද කියන එක අපි නෙවෙයි තීන්දුව කරන්නේ රටේ ජනතාව. ඒවට ඉස්සෙල්ලා හුස්ම සක්වල සසුනට අරුණ මේ වගේ වැඩසටහන් වලින් අපෙන් නිටුවිය යුතුයකම අපි ක්‍රියාත්මක කරනවා. අනුන්ගේ වැරදි පෙන්වලා දෙන්නත් ඕන මම නැහැයි කියලා කියන්නේ. නමුත් ප්‍රමුඛතාවය අපේ වැඩ. දැන් පහුගිය දවසක පාර්ලිමේන්තුවේ ගරු නායක ස්වාමීන් වහන්සේ බන්දුල ගුණවර්ධන ඇමතිතුමා යෝජනා කරා අර අනාරක්ෂිත රේල් ගේට්ටු නැති තැන් වලට රේල් ගේට්ටු ලබා දෙන්න. ඉතින් මම ඇහුවා එකකට කීයක් යනවද? ගායන්ත ඇමතිතුමත් හිටියා ඒ වෙලාවේ. ලක්ෂ 15ක් කියලා කිව්වා. ඉතින් මං ඉල්ලුවා එහෙනම් ඇස්තමේන්තුව දෙන්න අපිත් උදව් කරන්නම් කියලා. ඒක කියනකොට ඉතින් අර පැත්තට ඇඹරුණා මේ පැත්තට ඇඹරුණා කැබිනට් අනුමැතිය ගන්න ඕනේ කිව්වා අරක ගන්න ඕනේ කිව්වා. එහෙම නෙවෙයි. ඇස්තමේන්තුව හදලා තියෙනවා නම් ප්ලෑන් එක හදලා තියෙනවා නම් විපක්ෂ නායකට දුන්නා නම් විපක්ෂ නායක පෙන්නනවා ජනාධිපතිට ඉස්සෙල්ලා වැඩේ කරලා. ඒකනේ දක්ෂතාවය. ඒකනේ වැඩේ කරන්න ඕනේ කියන්නේ. මේ රටට අවශ්‍ය වැඩකාරයෝ වැඩ පෙන්වන්න ඕන. ප්‍රතිඵල ගන්නට ඕන. ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්නට ඕන. හැබැයි ඉතින් ඇස්තමේන්තු ඉල්ලුවාම මමත් කිව්වා අපි මේ පට් ගාලා වැඩ කරන කට්ටිය කියලා. එහෙමත් කෙල්ල පෙන්න. මොකද කටින් කිව්වට තේරෙන්නේ නැහනේ. ඒකත් තේරෙයිද කියලා මං හිතුවා. කැබිනට් එකට දාන්න ඕනලු අනුමැතිය. හැබැයි පාර්ලිමේන්තුවේ කතා කරන්න අනුමැතියක් නැහැ. ඉතින් මිත්‍රවරුනි මේ රටට ඇත්තටම අවශ්‍ය වැඩ කරන යුගයක්. මේ අපි හැමෝටම තියෙන යුතුයකමක් ඉෂ්ට කරන්න. මේක බංකොලොත් රටක්. අපි වෙනද වැඩ කරා නම් මම මේ උදාහරණයක් කියන්නේ 8 ඉඳලා 4 දක්වා 8 ඉඳලා 4 දක්වා මේ රටේ ලක්ෂ 220 වැඩ කරලා බංකොලොත් භාවයෙන් ගොඩ එන්න බෑ. වැඩිපුර වැඩ කරන්නට ඕන. වැඩිපුර කැපකිරීමක් කරන්නට ඕන. වැඩිපුර අදිෂ්ඨාන ශක්තියක් තියෙන්නට ඕන. ඒ වැඩ කරන ආදර්ශය ඉහළින් දෙන්න ඕනේ පහළට. අපි සූදානම් ඒක කරන්න. අපි සූදානම් අඩුවෙන් නිදාගෙන වැඩියෙන් වැඩ කරන්න. එදා මට මතකයි කාලයක් තිබුණා උදේ 4ට රටේ ප්‍රධානියා කතා කරනවා ලේකම්වරු. ඒ කාලේ තිබුණා පත්තරවල මේ එක් ගම්වල අඩුපාඩුකම්. රටේ නායකයා ඒව හයිලයිට් කරලා ඒ කාලේ එච්චර sannivedana තත්ත්වෙ එච්චර දියුණු නැහැ. පොලිසියේ මෝටර් සයිකලේ ඒ නිලධාරි මහත්මයා අතේ ලේකම්වරයාගේ ගෙදරට එවනවා
highlight කරලා. උදේ 9:10 වෙනකොට ඒ ප්‍රශ්නේ තියෙන බල ප්‍රදේශවල නියෝජිතයෙක් හරි ගෙන්නලා වැඩේ කොහොම හරි කරනවා. ඕකටත් ඒ කාලේ කිව්වා රාජ්‍ය භීෂණය කියලා. මගේ පියාණන් ගාල්ලට එනකොට කතරගම අම්පාර මොනරාගලත් නිලධාරීන් බොහොම යහුසුලුව තමන්ගේ කාර්යාලවල කාර්යක්ෂමතාවය, ක්‍රියාශීලීත්වය, කාර්යශූරත්වය වර්ධනය කරගන්න. අද පොඩ්ඩක් හිතලා බලන්න. රටේ ජනතාවගේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරාම මොකද්ද කියන්නේ? ජනාධිපතිගේ ඉඳලා පහළට කියන්නේ මොකද්ද? අපි කමිටුවට දාලා බලමු. හැම එකම කමිටුව. හැම එකම චක්‍රලේඛ. දැන් අපේ මීට පෙර අවස්ථාවේ ඒ නායක ස්වාමීන් වහන්සේ කිව්වා චක්‍රලේඛ ගහන්න දක්ෂයි රජය. හැබැයි ඒ කිව්වේ මම හිතන්නේ මේ රජයට විතර නෙමෙයි හැම රජයකටම. චක්‍රලේඛ ගහන්න දක්ෂයි. වැඩේ කරන්න සමාවෙන්න ගැසට් ගහන්න දක්ෂයි කියලා කිව්වා. ඉතින් විශේෂයෙන්ම ඇත්තටම දැන් දේශපාලන ශාස්ත්‍රයේ කොටසක් කියා ගන්නවා වසලයෝ කියලා. තවත් කොටසක් කියා ගන්නවා නෑ අපි නම් වසල නෑ අපි බ්‍රාහ්මණයෝ කියලා. නමුත් ලෞතර බුදුරජාණන් වහන්සේ බොහොම පැහැදිලිව වසලයාගේ බ්‍රාහ්මණයාගේ වෙනස තීන්දුව කරන නිර්ණායකයෙක් කියලා දීලා තියෙනවා. නජච්ඡා වසලෝ හෝති නජච්ඡා හෝති බ්‍රාහ්මනෝ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ. වසලෙක්ද බ්‍රාහ්මණයෙක්ද කියන එක තීන්දුව වෙන්නේ ඉපදුන තැනින් නොව ක්‍රියාවෙන්. රටේ ජනතාවටත් ලක්ෂ 220ටත් දැන් අවස්ථාව ඇවිල්ලා තියෙනවා ක්‍රියාත්මකව කටයුතු කරන්නේ කවුද කියන එක ගැන තීන්දුව කරන්න. ඒ වගේම අවසාන වශයෙන් මම කියන්න කැමතියි ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය බොහෝම ප්‍රායෝගිකව සඳහන් වෙලා තිබෙනවා මේ ධම්මපදයේ. මම කියන්නේ මට අඩුපාඩුකම් නැහැයි කියලා. අඩුපාඩුකම් ඇති. අඩුපාඩුකම් තියෙනවා. ඇති නෙමෙයි තියෙනවා. නමුත් පුළුවන් තරම් දුරට තමන්ගේ අඩුපාඩුකම් සමනය කරගන්නට මේ ධම්මපදයේ ගාථා ලෞතර බුදුරජාණන් දේශනා කරපු ධර්මය බොහෝ ලෙස ඉවහල් වෙනවා. උන්වහන්සේ දේශනා කළා තිබෙනවා තමාටත් රටටත් හැමෝටම අහිතකර දේවල් ක්‍රියාත්මක කිරීම බොහොම ලේසි. හිතකර දේවල් කිරීම බොහොම අමාරුයි. සුකරානි අසාදුනි අත්තනෝ අවිනාජිතානිච යං වේ හිතංච සාදුංච යං වේ පරම දුක්ඛ. දැන් බලන්න කොච්චර ලේසිද අයහපත් දේවල් කරන්න. දැක දැක බාල බෙහෙත් ගෙන්නනවනේ. දැන බාල බෙහෙත් නිසා ජීවිත අහිමි වෙනවනේ. හැබැයි තමන් මිනිස්සු ජීවත් කරන පැත්තේද එහෙම නැත්නම් ජනතාව මරණ මංචකයට යන පැත්තේද කියලා බැලුවාම 113ක් ඉන්නවා මිනිස්සු මරණ මංචකේ කරාගෙන යන පැත්තේ. 113ක් ඉන්නවා බාල බෙහෙත් පැත්තේ. 113ක් ඉන්නවා සෞඛ්‍ය පද්ධතිය විනාශ කරන පැත්තේ. 113ක් ඉන්නවා බංකොලොත් ලංකාවේ පොදු ජනතාවගේ මලකඳන් උඩින් කොමිස් කුට්ටි පිටින් රුපියල් කොමිස් නෙමෙයි ඩොලර් කොමිස් කුට්ටි පිටින් ලබා ගන්න. 113ක් ඉන්නවා මේ පැත්තේ. මේක තමයි අපේ රටේ ඛේද වාචකය. මේටදී දීර්ඝව මම කතා කරන්නට යන්නේ නැහැ. අත්ත වශයෙන්ම අපේ ගෞරවනීය උනන්මිටියේ ප්‍රේමරතන නායක ස්වාමීන් වහන්සේගේ ක්‍රියාව දිහා බැලුවා. ජන සමාජයේ ශක්තිමත් කරන්නට
දහම් සුවඳ ව්‍යාප්ත කරන්නට ඒ වගේම දසරාජ ධර්ම ක්‍රියාත්මක කර ඍජු වෙන්න ඕන තැන ඍජු වෙනවා මෘදු වෙන්න ඕන තැන මෘදු වෙනවා ඒ උතුම් ගුණාංගයන් වලින් සපිරි අපේ නායක ස්වාමීන් වහන්සේට අපි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා එපමණක් නොව වැඩි වැඩියෙන් ජන සමාජයට ප්‍රශස්ත ප්‍රබුද්ධ උත්තුංග සේවාවක් ආගම ධර්මයටත් බුදු දහමටත් ජන සමාජයටත් ඉෂ්ට කරන්නට උන්වහන්සේට ධෛර්යයේ ශක්තිය වාසනාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් ඒ වගේම ගෞරවනීය මල්වතු පාර්ශ්වයේ ශ්‍රීමත් අනුනායක මාහිමිපාණන් වහන්සේලා ප්‍රමුඛ ගෞරවනීය මහා සංඝරත්නයට අපි කියන්න කැමති මේ රටේ සම්බුද්ධ ශාසනයේ මුදුන් මල් කඩ සම්බුද්ධ ශාසනය සුරක්ෂා කරන ඒ මහා දැවැන්ත කොටු පවුර අපේ ගෞරවනීය වන්දනීය අතිපූජනීය මහා සංඝරත්නය ඔබ වහන්සේලාගේ නායකත්වයෙන් අපේ රට සෞභාග්‍ය සම්පන්න යුගයක් පොදු ජනතාවගේ ජන ජීවිතය සුඛිත මුදිත වන යුගයක් බිහි කිරීමට අපි සියලු දෙනාම මහා සංඝරත්නය ඒ වගේම අනෙකුත් ආගමික නායකින් ප්‍රමුඛ අප සියලු දෙනාම රටේ ලක්ෂ 220ම මේ අන්ධකාරයෙන් රට එළියාවක් කරා ගෙන යන්නට සෞභාග්‍ය සම්පන්න රටක් කරන්නට අපේ තේමාව ශ්‍රී ලංකා ෆස්ට් ලොව පළමු තැනට අපේ මාතෘ භූමිය ගෙනෙන්නට අපි වැඩ කටයුතු කරමු. සියලු දෙනාටම පෙරවන් සරණයි. මීළඟට මූලාසන අනුශාසනය සඳහා අපි ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා ශාමෝපාලි මහවිහාර වංශික මල්වතු විහාර පාර්ශ්වයේ ශ්‍රීමත් අනුනායක සාහිත්‍ය චක්‍රවර්ති අග්ගමහා සද්ධම්ම ජෝතික දජ ස්ථවිර වංශාලංකාර ගම්පහ වික්‍රමාරච්චි වෛද්‍ය විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය අවසරයි ආතිගරු නියංගොඩ ධර්මකීර්ති ශ්‍රී සංඝරක්කිත විජිත ශ්‍රී අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට